හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ සම්මේලනය පිළිබඳව අලුත්ම තොරතුරු. පෙරේදා පරාජය වුණු තංගල්ල නගර සභාවේ අයවැය අද සම්මත වෙයි. රැඳී සිටින නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සමගින් මේ සියලු තොරතුරු සමගින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ තොරතුරු අදත් අප සතුයි. News First Weekend with Gayan Sampath Somachandra. අයිබෝවන් ඔබ එක්වන්නේ නිවුස් ෆස්ට් සතියන්ත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් සිරස්ථාන. ජනාධිපතිතුමා නාවික හමුදා සංවත්සරයට කොළඹ විදේශ යුද නැව් පිරික්සයි. වරකාපොළ පොලිස් ඝාතක කොල්ලකරුවන් දෙදෙනෙකු ප්‍රතිප්‍රහාර වලින් මරුට. චීනයේ දැඩි විරෝධය මැද්දේ දේශපාලන සිරකරුවෙකුට නොබෙල් සහමත්‍යාගය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 60 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කළ වැඩසටහන අතරින් ජාත්‍යන්තර යුද නෞකා පිරික්සුම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ කොළඹ වරායේදී. ජාත්‍යන්තර යුද නෞකා පිරික්සුමට පැමිණි ජනාධිපතිතුමා පිළිගත්තේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතායි. අනතුරුව ජනාධිපතිතුමා නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක නැගී චාරිකාවක නිරත වුණා. මේ අවස්ථාවට ලොව රටවල් රැසකින් පැමිණි යුද නෞකා 8ක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සයුර නෞකාවද එක් වුණා. ඉන්දිය නාවික හමුදාවට අයත් INS තරංගිනී රුවල් නෞකාව සහ මයිසෝ නෞකාවද මේ සඳහා එක්ව සිටියා. මීට අමතරව රුසියාවේ අද්මිරාල් විනෝග්‍රාඩෝ, චීනයේ ලැන්ඩ්ෂෝ, පාකිස්තානයේ PNS සුල්ෆිකාර්, බංග්ලාදේශයේ BNS උමා ෆාරුක්, තායිලන්තයේ HMTS චවුන්බුරි, ඉරානයේ IRID අල්වාන් FFG යන නෞකාවද ඊට සහභාගී වුණා. ජනාධිපතිතුමා නෞකාසලින් ගමන් ගත්තේ එම නැවියන්ගේ ආචාර්ය පිළිගනිමින්. නෞකා පිරික්සුම අවසන් වූයේ නාවික හමුදාවට අයත් සයුර නෞකාවේ ආචාර්ය ජනාධිපතිතුමා වෙත පුද කිරීමෙන් පසුවයි. විදේශ නාවික හමුදාපතිවරුන් රැසක්ද මේ අවස්ථාවට සහභාගී වුණා. වරකාපොළ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර ඊයේ පලා ගිය කොල්ලකරුවන් අතරින් දෙදෙනෙකු අද පෙරවරුවේ වෙඩි ප්‍රහාරයකින් මිය ගියා. පොලිසිය පැවසුවේ අදාළ සැකකරුවන් සොයා සිදු කළ මෙහෙයුම අතරතුර ඇති වූ වෙඩි හෝමාරුවෙන් ඔවුන් මිය ගිය බවයි. පොලිසිය හා යුද හමුදාව එම මෙහෙයුමට එක්ව සිටියා. වරකාපොළ අඟුරුවැල්ල මන්සන්දියේ පිහිටි උකස් මධ්‍යස්ථානයක් කොල්ල කැමට ඊයේ පස්වරුවේ පැමිණි පිරිසක් ලුහුමැදි පොලිස් නිලධාරීන්ට එම කොල්ලකරුවන් වෙඩි තැබුවා. ඒ පොලිස් වාහනය සහ කොල්ලකරුවන් පැමිණි වාහනය මුහුණට මුහුණ හමු වූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුව අතර කොල්ලකරුවන් පලා ගියේ වරකාපොළ මීරිගම මාර්ගයේ කොස්කැලේ ප්‍රදේශයටයි. ඔවුන් සෙවීම සඳහා පොලිසිය සහ යුද හමුදාව ඊයේ පස්වරුවේ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළා. පොලිසිය පැවසුවේ වනාන්තරය තුල සිදු කළ එම මෙහෙයුමේදී කොල්ලකරුවන් සහ ආරක්ෂකාංශ අතර වෙඩි හුවමාරුවක් සිදු වූ බවයි. අද උදෑසන 8ට පමණ සැකකරුවන් දෙදෙනෙකු මිය ගිය අතර තවත් සැකකරුවන් 5 දෙනෙකු සොයා මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක වුණා. මියගිය සැකකරුවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබුණා. ගලිගමුව බෙලිගල ප්‍රදේශයේ පදිංචි ලයිනල් රත්නායක නැමැති පොලිස් සැරයන්වරයා මෙම කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය එක් අයෙක්. අටාල පිංදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි අනුර බණ්ඩාර නැමැති පොලිස් සැරයන්වරයාද එහිදී ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර ආනමඩුව සංගට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකු ඊයේ රාත්‍රී වෙඩි තබා ඝාතනය කර තිබුණා. පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු නිවස පිටුපස සිටියදී අදාළ ව්‍යාපාරිකයාට වෙඩි තබා ඇති බවයි. වෙඩි වැදී බරපතල තුවාල ලැබූ ඔහු හලාවත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියා. ඔහුට වෙඩි තැබුවේ කවුරුන්දැයි මෙතෙක් හඳුනාගෙන නැහැ. ප්‍රතිසංවිධාන යෝජනා අනුමත කිරීම සඳහා හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සමුළුව පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ අද කරුණු පැහැදිලි කළා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ප්‍රතිසංවිධාන අත්‍යවශ්‍ය බවට හඬ නැගූ මන්ත්‍රීවරුන් පිරිසක්ද අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. හෙට අපිට වැදගත් දවසක්. ඊයේ එක අවස්ථාවකදී බැලුවා උසාවියට ගිහින් අපේ සම්මේලනය තහනම් කරන්න. මේ අනුව මට නම් වැටහුනේ යන්තිම මොහොතේ ගෙනාවේ ඒ උත්සාහය අසාර්ථක වෙනවා කියලා. අපි මේ තීන්දුව අනුව
සීමා කළා තියෙන්නේ මේ සම්මේලනයේ සහභාගී වෙන්න අයිතියක් තියෙන සමාජිකයන්ට පමණයි. අපි ඒ පිටත් ක්‍රියා කරොත් ඒ වගේම වැඩිපුර පුද්ගලයන් මෙතන ඉන්නවනම් යම් කිසි පදනමක් නැතුව එහෙනම් අනාගතයේදී අපි මේ ඒකත් ඡන්දයෙන් සම්මත කරන්න උත්සාහ කරන මේ ව්‍යවස්ථාවට පිළිබඳ ආපහු උසාවියට යන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ සැරේ මේක මේ 55ටත් ඒ අයිතිය තියන අයටත් සීමා කළා තිබෙන්නේ. මම දන්නවා බොහෝ දෙනෙක්ගේ කැමැත්තක් තිබුණා සහභාගී වෙන්න. ඒ කියන්නේ අපි සමා ඉල්ලන අපි හැම එක්කෙනාටම උවමනා මේ ව්‍යවස්ථාව සම්මත කරන්න. අපේ සියලුම පාර්ශ්විකයන් ඉල්ලා සිටිනවා ධාමත්ම සාමීව එක්සත්ව අපි මේ ව්‍යවස්ථාව අනුමත කරගන්න. ඊට පස්සේ ලබන අවුරුද්දේ බලාපොරොත්තු වෙන මහා ජන ගංගාවක් කොළඹට ගෙනීමට ජනවාරි මාසේ එතනින් පටන් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් පිණිසිටලා අපි එක්සත් ජාතික පක්ෂ රජයක් ඇති කිරීමට ඒ වගේම එළඹෙන පළාත් පාලන මෙතන ජයග්‍රහණය කිරීමට අපි කැපවෙමු කියලා මම මේ අවස්ථාවේදී සඳහන් කරනවා. එන්න පුළුවන් සංඛ්‍යාව ඊට එක්කෙනෙකුත් ගේන්න බෑ. අපේට දැඩි ලෙස පරීක්ෂා කරනවා. දැඩි ලෙස පරීක්ෂා කරලා හැදුණු පත තියෙන එක්කෙනාට පමණයි අපි ඒ සයිම් ශාලාවට සමුලට ගන්නෙ. ඊට කවුරුවත් අපි ගන්නෙ නෑ. ඒක අපි ප්‍රතිපත්ති තීරණයක් අරසා බලන්න ඕන. එහෙනම් එක්සත් ජාතික පක්ෂය කියන්නේ සජිත් ප්‍රේමදාසටවත් රනිල් වික්‍රමසිංහටවත් එහෙමත් නැත්නම් වෙන පෞල් කොට්ටාසයකටත් අයිති බූදලයක් නෙමෙයි. මේක සින්නක්කර ඔප්පුව සතු වෙලා තිබෙන්නේ අපේ රටේ පාක්ෂිකින් සතුව. අපේ රටේ පාක්ෂිකින්ට පක්ෂයේ සමාජිකාවන්ටයි මේ පක්ෂයේ අයිතිය තිබෙන්නේ. ඒ නිසා මට ඕනෑ විදිහටවත් එහෙමත් නැත්නම් තවත් පුද්ගලයන් කොට්ටාසයන් වලටවත් තනි තීන්දුව අරගෙන අත්නෝමතික පක්ෂය හසුරුවපු මෙහෙවපු කාලය හෙට දවසේ ඉඳලා අවසන් වෙනවයි කියලා මම විශ්වාස කරනවා. හෙට 12 වෙනිදා පවත්වන සම්මේලනයේ නව ව්‍යවස්ථාව තුලින් ප්‍රජාතන්ත්‍රවාදී කර්ණය කරන පක්ෂය තුලින් අවස්ථාව ලැබෙන විත්තිය මම කියන්නේ. ඊයේ මේ ව්‍යවස්ථාව ගේන්න අපි අවුරුදු 10ක් තිස්සේ සටන් කරා. මේ අවුරුදු 10 තුලම අපි සටන් කරේ මේක වෙනස් කරන්න. මම හිතන්නේ මුළු මහත් රටේ ඉන්න දසලක්ෂ සංඛ්‍යාත එක්සත් ජාතික පාක්ෂිකයෝ බලාපොරොත්තු වන කාරණේ අපි හෙට ඉෂ්ට කරනවා. මේකට නොඑක් බාධක ආවා. අපි සියලු එක්සත් ජාතික පාක්ෂිකයන් ඉල්ලා සිටින්නේ නීත්‍යානුකූල වෙතන්ට ඇවිල්ලා මේකට අවශ්‍ය ඡන්දෙ දෙන්න කියලා. පසුගිය 9 වෙනිදා වැඩි ඡන්දයෙන් පරාජයට පත් වූ තංගල්ල නගර සභාවේ 2011 අයවැය අද පැවති විශේෂ රැස්වීමකදී වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණා. තංගල්ල නගර සභාවේ අයවැය කෙටුම්පත පළමුවර කියවීම පසුගිය 9 වෙනිදා පරාජය වුණේ වැඩි ඡන්ද දෙකකින්. උපසභාපති නිශාන්ත සඳබරණ මහතාද අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළා. එසේ අයවැය පරාජය වී පැය 48ක් ඉක්ම යන්නටත් පෙර අද කැඳ වූ මේ විශේෂ රැස්වීමේදී අයවැය පිළිබඳව නැවත වරක් සභාවේ ඡන්දය විමසුවා. එම අවස්ථාවේ විපක්ෂීය මන්ත්‍රීවරුන් සභාව වර්ජනය කළත් අයවැය වැඩි ඡන්ද 5කින් සම්මත වුණා. කලින් විරුද්ධ වූ උපසභාපතිවරයා මෙවර අයවැයට පක්ෂෝඡන්දය දීම විශේෂ සිද්ධියක්. අයවැය පරාජය වීමට හේතුව එහෙම ආණ්ඩුව පිළිබඳව හෝ පක්ෂය පිළිබඳව හෝ අතිගරු ජනාධිපතිතුමන් පිළිබඳව අල්ප මාත්‍රයක සිද්ධියක් නෙමෙයි. එකම සිද්ධිය මේ සභාපතිවරුන්ගේ තියෙන අනුවන ක්‍රියාකලාපය. මේ සභාපතිවරු අනුවන ක්‍රියා කරනකොට ඒක නවත්තන්න යම් කිසි හෝ ක්‍රියාමාර්ගයක් ගන්නට පුළුවන් නම් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අපි ගත යුතුයි. ඒ ඡන්ද විමසීම කරන අවස්ථාවේ ඒ සියලුම අයවැය යෝජනාවට පක්ෂව ඡන්දය දෙමින් ඒකත් ඡන්දයෙන්ම මේ අයවැය සම්මත කිරීමට කටයුතු කරනවා. ඒ අනුව අද දින ඉදිරිපත් කළ අයවැය යෝජනාව ඒකත් ඡන්දයෙන් සභා සම්මත වූ අයවැය යෝජනාවක් විදිහට මම ප්‍රකාශයට පත් කළා. එක්සත් ජාතික පක්ෂය පවසන්නේ මෙම විශේෂ රැස්වීම නීති විරෝධීයයි නගර සභා ලේකම්වරයාට ලිඛිතව දැන්වූ බවයි. නගර සභා ආඥා පනතේ 255 උපෝග්‍රන්ථිය යටතේ
25 දෙක යටතේ කොහොමවත් නගර සභාවේ අපිට රැස්වීමක් කැඳවන්න අද අයිතියක් නැහැ. මොකද 9 වෙනිදා හවස 5ට තමයි අපට නගර සභාවේ කැඳවීම ලියුම ලැබෙන්නේ රැස්වීම තියෙනවා කියලා. ඒ අනුව පැය 48ක් ගිහිල්ලා නැහැ. මේ අයවැය සම්මත කිරීම නීති විරෝධී කියලා මම කියනවා. විරාමයකින් අනතුරුව අපි යලිත් හමු. ඔබ යලිත් අපක්ෂපාතී සමබර ප්‍රතිවාර්තාකරණයේ නිවුස් ෆස්ට් සමගින්. අසාමාන්‍ය හැකියාවන් නැති පුද්ගලයන් මේ සමාජයේ නිතර අප ඇස ගැටෙනවා. එහෙත් දෘශ්‍ය සංනිවේදනයේ නැති පුද්ගලයෙක් ශ්‍රව්‍ය දෘශ්‍ය අපට තරමක් නුහුරු දෙයක්. දැස පෙනෙන්නන්ට යලි දැස පිස දමා මේ දසුන් නරඹන්නට අපි ආරාධනා කරන්නේ මේ හැකියාවට අප ආචාර කළ යුතු නිසායි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දෘශ්‍යාබාධිත පුද්ගලයෙකු එක් දින ගුවන්විදුලි නාලිකාවකට හිමිකම් කීවා නම් ඒ අපේ මේ කතා නායකයා. 1973 වසරේ ජූනි 7 වෙනිදා කලගිරි හේනේදී උපන් මහේෂ් රත්නසිරි උපතින් දෘශ්‍යාබාධිතයෙක්. ඔහුගේ අධ්‍යාපනික තක්ෂලා වන්නේ නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලය හා යක්කල අනුර මධ්‍ය මහාවිද්‍යාලය. මහේෂ් කලාංශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයට ගියේ 1996 වසරේ. ඉන් අනතුරුව මට සිදු වුණා රැකියාවක් නොමැතිව වසර 5ක පමණ කාලයක් රැකියාව විරහිතව ගත කරන්නට. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ මහේෂ් තවත් සත්කාරයකට අත ගැසුවා. ඒ බ්‍රේල් ක්‍රමයෙන් ශ්‍රී ලංක ප්‍රථම වතාවට බෞද්ධ පොත් රචනය. මේ කුඩා පොත බ්‍රේල් ක්‍රමයට පරිවර්තනය වෙනකොට මෙන්න මේ ආකාරයට ඊටාම විශාල පොතක් බවට පත් වෙනවා. අති දැවැන්ත කාර්යභාරයක් කිසිම සංවිධානයක් මෙම පිරිවානා පොත් වහන්සේ බ්‍රේල් ක්‍රමයට පරිවර්තනය කිරීමට ඉදිරිපත් නොවන නිසා ඒ අඩුපාඩුව මගහරවා ගැනීම සඳහා අපේ දෘශ්‍යාබාධිත පාඨකයන්ගේ ප්‍රයෝජනය තකා මෙය පරිවර්තනය කරනවා. මෙහි වෙළුම් 11කින් සමන්විතයි. 2011 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් මේ පොත පරිවර්තනය වෙන්නේ. සංනිවේදන ශේෂ්ත්‍රයට පැමිණෙන්නේ ගුරු වෘත්තිය හරහා බව මහේෂ් පවසනවා. මහේෂ් අද පෞද්ගලික ශබ්දාගාරයකත් හිමිකරුවෙක්. මුලින්ම දෘශ්‍යාබාධිත පුද්ගලයෙක් සාමාන්‍ය පාසලකට පැමිණෙන විට අනිකොත් දැස් පෙනෙන ගුරු මහත්මීන් තුල පවත්නේ යම්කිසි නොහුරු අත්දැකීමක් ඒගොල්ලන්ට. ඒ නිසා යම් යම් අඩුපාඩුකම් සිද්ධ වුණා. යම් යම් බාධා ඇති වුණා. මාස 3ක් පමණ මාහට කිසිදු රාජකාරියක් නොමැතිව සිටින්නට සිද්ධ වුණා. එන් අනතුරුව මගේ හිතවත් ගුරු මහත්මියකගේ සම්බන්ධීකරණයකින් විදුහල්පතිතුමාගේ දායකත්වයෙන් විදුහල්පතිතුමාගේ අනුදැනුම ඇතව සංනිවේදන කටයුතු මට බාර වුණා සුළු වශයෙන්. උත්සාහය අධිෂ්ඨානය තුලින් මහේෂ් ජයකණු පසු කළා නම් දැස් පෙනෙන අප පසු කළ යුතු ජයකණු ගැන කිව යුතුද?